හරි ඊළඟට මම ඕගලන්ට පෙන්වන්න යන්නේ ළමයි මම මේ අතරුණු තැන වරණවල මෙන්න මෙතන තමයි වරණවල ඕල්ඩ් සිටි එකේ සෙන්ට් ඒ කියන්නේ මැද්ද තැන සෙන්ට් එක. මෙන්න මෙතන තමයි සෙන්ට් ජෝර්ජියෝ පල්ලිය තියෙන්නේ. ඊළඟට තියෙන්නේ මේ ගහලා තියෙන මියුනිසිපියෝ කියලා. ඒ කියන්නේ මම හිතන්නේ සිටි හෝල් එක වගේ එක වෙන්න ඕනේ. මගේ අපාර්ට්මන්ට් එකේ තියෙන කොතරද දන්නවද? හරියට මෙතන. මෙන්න මෙතනින් තමයි මගේ අපාර්ට්මන්ට් එකට යන්න තියෙන්නේ. ඇත්තටම මේකේ තියෙන සිටි සෙන්ටර් එකේම තියෙන හින්දා ටිකක් ගණන් අපාර්ට්මන්ට් එක. එක නයිට් එකට 300 යුරෝස් වගේ මේක. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් 300 යුරෝස් වල මොනවද ඔයගොල්ලන්ට හම්බෙන්නේ කියලා. මේ වගේ සිටි සෙන්ටර් එකෙන් බහිනකොටම තමයි මේක තියෙන්නේ. මේක ඉතින් තනියෙන් බුක් කරන්න ගියා නම් ඉතින් වඩා මිල අධිකයි. නමුත් අපිට ඕගනයිසේෂන් එකෙන් බුක් කරලා දීලා තියෙන හින්දා ගැටලුවක් නැහැ ඉතින්. මෙන්න මේ වගේ තමයි අපාර්ට්මන්ට් එක තියෙන්නේ. අතුලට එනකොට ඔයගොල්ලන්ට මෙතන මිරර් එකක් තියෙනවා. මේක මේ සෝෆා එක ඇවිල්ලා සෝෆා බෙඩ් එකක් මේකත් කන්වර්ට් කරන්න පුළුවන් බෙඩ් එකකට. ඒකට සාමාන්‍ය 4 දෙනෙක්ට ඉන්න පුළුවන්. ඒකට ලිවින් ඒරියා එකේ වගේ ටීවී එකක් තියෙනවා. මෙන්න මේක තමයි view එක. channel එක. එනවා නේද? අර පැත්තේ තියෙන ලේක් එක. මාත් ලස්සනයි මේ පහලක් තියෙන ලස්සන හදපු ගාඩන්. එතන ඉඳගෙන ඔයගොල්ලන්ට ලේක් එක දිහා බලාගෙන ඉන්න පුළුවන් නිදහසේ. ඊළඟට මෙතනින් තියෙන පුංචි බල්කනි එකක් ඔයගොල්ලන්ට ඇවිල්ලා දෙන්නෙක්ට වගේ නම් මේ අපාර්ට්මන්ට් එක පර්ෆෙක්ට් ඉතින්. කාර පොඩ්ඩක් වැඩි එක තමයි ප්‍රශ්නේ. මෙතන දෙන්නෙක්ට තමයි ඉතින් තියෙන්නේ. මෙතන ඉඳගෙන වයින් එකක් වගේ බීලා ඔයාලන්ට එන්ජොයි කරන්න පුළුවන් මේ පැත්තෙන්. මේ වීව් එක තියෙනවා මෙහෙම. මෙතන තියෙන මිනි ෆ්‍රිජ් එක. ඊළඟට මේ තමයි කිචන් එක. මෙතන තියෙනවා ඔයගලන්ට ටේබල් එකක් කැම් බීම වලට ඊට පස්සේ ඔයගලන්ට ඕන ස්ටව් එකක් තියෙනවා උයා ගන්න පුළුවන්. මයික්‍රෝවේව් එකක්, ෆ්‍රිජ් එකක්. ගෙදරකට ඕන කරන කොහොම දේවල් තියෙනවා. ඊළඟට මේ තමයි මාස්ටර් බෙඩ්රූම් එක. මේක දැන් අපි පොඩ්ඩක් පාවිච්චි කරලා තියෙන එකකින්ද පොඩ්ඩක් අපිලි වෙලා ඒක හිතන්න එපා. මේ තියෙන මාස්ටර් බෙඩ්රූම් එක. මේක ඊළඟට ඔයගලන්ට ඕන කරන දේවල් තියෙනවා. මේකෙත් ළමයි ලස්සනට මම පේනවා නේද view එක. මාර ලස්සන view එකක් තියෙනවා මේකෙත් බෙඩ්රූම් වින්ඩෝ එකේ. ලේක් එකේ. මේක අරලා පෙන්නන්නම් ඔයාලට. ඊළඟට මේ තියෙන බාත්රූම් එක. ඒකත් හරි ලස්සනට තියෙනවා මේ අර ඉතාලියන් ස්ටයිල් එකේ අර කමඩ් එකයි බිඩේ එකයි තමයි තියෙන්නේ. ඊළඟට මේ තියෙන ෂවර් එක. සහ මෙතන පොඩි ස්ටෝරේජ් එකක් තියෙනවා. අන්නෝයි ටික තමයි 300කට ඔයගොල්ලන්ට හම්බෙන්නේ යුරෝ. එයා කන්ඩිෂනින් තියෙනවා මේක. ඒක නිසා ප්‍රශ්න කාලට උනත් එහෙම ගැටලුවක් නැහැ. කම්ෆර්ටබලි ඉන්න පුළුවන්. හරි ගයිස්, මම දෙවෙනි දවසේ ඉන්න තැනට ඇවිල්ලා ඉන්නේ. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් අපාර්ට්මන්ට් එක. මේක මම කලින් හිටපු එකට වැඩිය සෑහෙන චීප්. එක දවසට යුරෝ 125ක් වගේ.
මේ පැත්තේ තියෙන ප්‍රයිසස් එක බලපුවම ගොඩක් සාධාරණ ප්‍රයිස් එක. විශේෂම දේ තමයි හොස්ට් මාරම හොඳ හොස්ට් කෙනෙක්. මෙතන තියෙන ටිකක් කොමෝ විලේ ඉඳලා කන්ද උඩට ගොඩක් තද බෑවුමක් තියෙනවා. ඒක පයින් ඉන්න ගියොත් සාමාන්‍යයෙන් පැය කිතර වෙලාවක් යනවා. සහ මේ ගොඩක් මහන්සි වෙන ගමනක්. හැබැයි මගේ හොස්ට් ඇවිල්ලා මාව පික් කරා වරෙන්න සිටි එකෙන්. මෙතෙන්ටම ගෙනත් දැම්මා. සම්පූර්ණයෙන් ෆ්‍රී. එයා ඒකට මොකුත් charge කරේ නැහැ. මම පෙන්නනම් අපාර්ට්මන්ට් එක වලට මොන වගේද කියලා. මේක මාරම ලාභ සහ මාරම worth deal එකක්. මේ මොකද අච්චර ගානක් දීලා ඉන්නවට වැඩිය මෙතන තියෙන එකම ප්‍රශ්නේ තමයි අර පොඩ්ඩක් අර විලේ ඉඳලා උඩට එන්න තියෙන එක. ඒ අරුණාම සියලුම දේ මට නම් පර්ෆෙක්ට්. මම පෙන්නනම් ඔයගොල්ලන්ට ඇතුළේ. මේ තියෙන එන්ට්‍රන්ස් එක. අතරින් ආපුවම ඔයාලට මේ වගේ ලිවිං ඒරියා එකක් තියෙනවා. සෝෆා එකක් එක්කලා පොඩි ටීවී එකක් තියෙනවා. ටීවී නම් ඉතින් අතරලා ඉදි කොහමදත් බැලෙන්නේ නැහනේ. ඊළඟට කිචන් එක තියෙනවා. මෙතන තියෙනවා ස්ටව් එකක්. ඊළඟට ඕන කරන ඔක්කොම කට්ලරිස් හැම දෙයක්ම මේකේ තියෙනවා. ඊළඟට ෆ්‍රිජ් එක මම එනකොට මෙන්න මේ වයින් බොටල් එක තිබුණා. සාමාන්‍යයෙන් හොටෙල් වල වෙනම charge කරනවානේ මේ වෙනම ගෙවන්න ඕන නිසා මං හොස්ගෙන් ඇහුවා මේකට කීයද මං මේකටත් ඕනනම් පේ කරන්නම් කියලා. මොකක්ද දන්නවද කිව්වේ? It's for you. It's completely free. මාර වටිනවා. ඊළඟට මෙන්න මේ. ඊළඟට ඔයගොල්ලන්ට තියෙන පොඩි juice ටිකක්, marmalade, පොඩි toast ටිකක්. ඊළඟට coffee machine එක ඔක්කොම දේවල් තියෙනවා. ඒ සියලුම දේ මගේ පාවිච්චියට ඒ කියන්නේ ඒ ගානට ඔක්කොම ඉන්ක්ලූඩ්. මාර වටිනවා ඒක. ඊළඟට ළමයි මම පෙන්නන්නම් බෙඩ්රූම් එක කොහොමද කියලා. මේ තියෙන බෙඩ්රූම් එක ඩබල් බෙඩ් එකක් තියෙනවා. ඊළඟට මේ වගේ ක්ලෝසට් එකක් තියෙනවා. ඊළඟට මෙතන තියෙනවා මෙන්න මේ වගේ වින්ඩෝ එකක්. මේ වහලේ. මේ දවස්වල වහිනවා ළමයි මේ. වහිද්දි මේ වගේ වින්ඩෝ එක කරලා තියෙද්දි ඒක මම නම් හරි කැමතියි ඒකට. ඒ වගේම තමයි මේක වහන්න පුළුවන්. වාට නිදා ගන්න, ඩාක් කරගන්න ඕන නම් මේක වහන්න පුළුවන්. වහලා ඉවර වෙලා රූම් එකේ විදිහට හදා ගන්න පුළුවන්. රූම් එක බේසික්. හැබැයි ඕන කරන සියලුම දේවල් තියෙනවා මේ රූම් එකේ. ඊළඟට අපි බලමු වොෂ්රූම් එක. මේ තියෙන්නේ මාර ක්ලීන්, මාර ටයිඩි. හොඳටම මේ සර්විස් එක නම් දෙනවා මේ හොස්ට්. මට හයිලි රෙකමන්ඩ් කරන්න පුළුවන්. මෙතන තියෙනවා ෂවර් එක. ඊළඟට බඩ් එකේ මොනවද තියෙනවද බලන්න. පරින්න බයි දෙක. ඒකේ තියෙනවා හෙයාර් ඩ්‍රයර් එකයි ෆස්ට් ඒඩ් කිට් එකයි. මාරම නීට්. මට මේ මම මාර සැටිස් වුණේ මේ නිකන් අර හොටෙල් එක වගේ කොමඩ් එක ක්ලීන් කරලා සැනිටයිස් සීල් කරලා ඒ ඔක්කොම කරලා තියෙන්නේ. මාර වටිනවා. මම මේකේ ලින්ක් එක මම පහලින් දාන්නම්. ඕගොල්ලෝ මේ විසිට් කරනවා නම් අනිවාර්යෙන් මෙයාව කන්ටැක්ට් කරන්න. මාර මොකද සර්විස් එකක් දෙනවා. මේකේ තියෙනවා මේ ලස්සන වෝල් ආර්ට්ස් වගේ. ඊළඟට ඩෝ ෆෝන් එකක් තියෙනවා. Wi-Fi තියෙනවා. ෆයර් එක්ස්ටින්ගිෂර් එකක් තියෙනවා. හදිස්සියක් වුණොත් ඊළඟට ළමයි මම ඕගොල්ලන්ට පෙන්නන්න මේ පෙරණේ මේ පැත්තේ වෝල් ආර්ට්ස්. ඊළඟට මේ තියෙන බැල්කනි එක. පොඩි බැල්කනි එකක්. ඒකේ ඔයාලට අවසර වගේ ඉඳගෙන ඉන්න පුළුවන්. මෙන්න බැල්කනි එකෙන් නම් බලද්දි කෙලින්ම ලේක් එක තමයි පේන්නේ. මාර ලස්සන view එකක් ළමයි. කන්ද උඩ අපි දැන් ඉන්නේ කන්ද උඩ නිසා කන්දේ පහළ view එක මෙතන මාර ලස්සනට පේනවා. සාමාන්‍ය මේ ඒරියා එකේ තමයි ටිකක් බජට් එකක් හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ සිටි එකේම තියෙනවා ගොඩක් ගණන්. මේ නවතින තියෙන තැන් ගොඩක් ගණන්. දෙන්නෙක්ට කම්ෆර්ටබල් ඉන්න පුළුවන්. highly recommend කරන්න පුළුවන් තැනක් තමයි මේක. මේ ඔයගොල්ලෝ එනවනම් plan කරන්න. මේ ඒරියා එක මම මේකේ link එකක් දාන්නම්. මම ඒක මේ Airbnb එකකින් තමයි මම book කරගත්තේ. මම මේ link එක දාන්නම් ඔයගොල්ලන්ට. මාරම සර්විස් එකක් දෙන්නේ. ඇත්තටම මේ
මම නම් totally satisfied සර්විස් එකත් එක්කලා. එහෙමනම් ප්ලෑන් කරද්දි ඔන්න ටිප්ස් ටික දුන්නා. ගිල්ලන්න